යාළුවනේ කොහොමද ඔයාලට වල්ද කිචන් YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්නේ Milk Made Broken Glass Jelly පුදිම. අවශ්‍ය වන අමුද්‍රව්‍ය මම වීඩියෝ එකේ සඳහන් කරලා තියෙනවා. අපි එහෙනම් බලමු කොහොමද සදාගන්නේ කියලා. ඊට කලින් මතක් කරන්න ඕන ඔයාලා තාමත් අපේ වල්ද කිචන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අමතක නොකර අපේ channel එක subscribe කරලා යන්න අමතක කරන්න එපා. මම මෙතන අරන් තිනවා flavors 4කින් jelly packet 4ක්. මුලින්ම කරන්න පිරිසිදු වාජන 4ක් අරගෙන ඒකට ජෙලි පැකට් 4 කඩා දමා ගන්නවා. ඊට පස්සේ මම මේ ජෙලි ෆ්ලේවර්ස් 4ටම ජෙලටින් තේන්දි කාලා එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේ හැම වාජනයකටම හොඳින් උතුරා ගත්ත ජලය ලීටර් 600 බැගින් එක් කර ගන්නවා. ඊට පස්සේ ජෙලි එක හොඳින් දිය වෙනකන් හැමදේකම මිශ්‍ර කර ගන්න. ජෙලටින් දාගන්න අවශ්‍යම නැහැ. ජෙලටින් දාන්නේ නැත්නම් වතුර ලීටර් 300ක් වගේ එක් කරගන්න ජෙලි එකට. ජෙලි එක හොඳින් දී වුණාට පස්සේ හොඳින් නිවෙන්න තබා ගන්න. ජෙලි එක හොඳින් නිවුණාට පස්සේ ශීතකරණයේ යට කොටසේ හොඳින් සෙට් වෙන දමා තබා ගන්න. ඊට පස්සේ මම පොඩි බෝල් එකක් අරන් ඒකට ජෙලටින් මේස් හැන්දි දෙකක් එක් කර ගන්නවා. ඒකටම උණු ජලය මිලිලීටර් 100ක් එක් කර ගන්නවා. ඊට පස්සේ ජෙලි එක හොඳින් හැන්දකින් දිය කරලා පසකින් තබා ගන්නවා. මම ජෙලටින් ටික දිය කරගන්නේ ජෙලි එක ශීතකරණයේ දාගත්ත ජෙලි ටික හොඳින් සෙට් වුණාට පස්සේ ජෙලටින් ටික හොඳින් දිය කරගෙන පසකින් තබා ගන්නවා. ඊට පස්සේ මම පිරිසිදු බෝල් එකක් අරගෙන ඒකට කන්ඩෙන්ස් මිල්ක් ටින් එක කඩා දමා ගන්නවා. ඊට පස්සේ මම කන්ඩෙන්ස් මිල්ක් ටින් එක එකක් ජලය අරගෙන ඒක කන්ඩෙන්ස් මිල්ක් දමාගත් බෝල් එකට දමාගෙන ඉතින් හැන්දකින් මිශ්‍ර කර ගන්නවා. ඒකටම ජෙලටින් එකත් ඒකටම දිය කරගත්ත ජෙලටින් එකත් එක් කරලා හොඳින් මිශ්‍ර කර ගන්නවා. ඊට පස්සේ මම ඒක හොඳින් නිවෙන්න තබා ගන්නවා. ඊට පස්සේ හොඳින් සෙට් වෙන ජෙලි අතර අරගෙන ඒවා කොටු හැඩයට කපා ගන්නවා. ගොඩක් පොඩියට කපා ගන්න එපා. ගොඩක් ලොකුට කපා ගන්න එපා.
ග්ලාස් ජෙලි කුඩිම හදලා රස බලලා අපිට කියන්න අමතක කරන්න එපා රස කොහොමද කියලා. නැවත මේ වගේ රසම රස රෙසිපි එකකින් ඔයාලා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්. අද අපි